අපි අද කතා කරමු ඉංග්‍රීසි භාෂාවේ වැඩිපුරම භාවිත වන වචනයක් වන how are you කියන වාක්‍ය ඛණ්ඩය පිළිබඳව. ඉංග්‍රීසි කතා කරන ජාතිකයන් විසින් how are you කියන වාක්‍ය යොදන අවස්ථාවන් මොනවාද? how are you කියන වාක්‍ය ඛණ්ඩයට අමතරව ඒ අවස්ථාවලදී ඒ අවස්ථාවට අනුකූල වෙන විදිහට ඔවුන් පාවිච්චි කරන අනිකුත් වාක්‍ය ඛණ්ඩ මොනවාද කියන එක. අපි පටන් ගමු. How are you, Sheriff? Old. අපි දැන් බලමු how are you වෙනුවට ඒ අවස්ථාවලදී අපිට භාවිතා කරන්න පුළුවන් අනිත් වාක්‍ය මොනවද කියන එක. පළවෙනි වාක්‍යය how are you doing? how are you doing කියන එක ගොඩක් වෙලාවට how are you කියන එක වගේමයි. හැබැයි how are you කියන එකට වඩා මේක ටිකක් formal විදිහට use කරන්න පුළුවන් එකක්. How are you doing today, ma'am? How are you doing? එතකොට අනිත් කෙනා කොහොමද මේකට උත්තර දෙන්නේ? බොහෝ වෙලාවට උත්තර දෙන්න පුළුවන් I'm doing great, I'm fine, how are you? හැබැයි සමහර අය මං කියනවා ඇහිලා තියෙනවා I'm doing good. හැබැයි ඒක නම් වැරදි. ඔයාලට හිතෙනවා ඇති ඒක හරි කියලා. නමුත් ඒක grammatically වැරදි. how are you කියන එකට උත්තර දෙන විදිය මම දෙවෙනි පාඩමෙන් ඔයගොල්ලන්ට කරනවා. අන්න ඒ වෙලාවේ මොකද්ද මේකේ වැරද්ද කියන එක සහ මීට අමතරව අපි කොහොමද උත්තර දෙන අනිත් ආකාර පිළිබඳව සාකච්ඡා කරනවා. හරි, අපි දැන් දෙවෙනි වාක්‍ය රටාව බලමු. Have you been? How have you been? ඒක කෙටි කරලා තමයි කියන්නේ have you been? ඔය කොයි විදිහට කිව්වත් ප්‍රශ්නයක් නැහැ. මේ වාක්‍යය ගොඩක් වෙලාවට භාවිතා වෙන්නේ ඔබට යම්කිසි කෙනෙක්ව ටික කාලයකට පස්සේ හමු වුණාම මෙන්න මේ වාක්‍යය භාවිතා කරන්න පුළුවන්. How have you been? මෙච්චර කල් කොහෙද හිටියේ කියන වගේ අදහසක්, මෙච්චර කල් මොනවාද කරේ කියන වගේ අදහසක් මේකෙන් එනවා. Have you been? Have you been? Have you been, Ken? Have you been, Ken? හරි, අපේ තුන්වෙනි වාක්‍ය රටාව. What's going on? අපිට මේක භාවිතා කරන්න පුළුවන් විශේෂයෙන් හොඳ යාළුවන්ට. මොකද වෙන්නේ මචං? මේ දවස්වල මොකද වෙන්නේ? අන්න ඒ වගේ කැෂුවල් විදිහට භාවිතා කරන්න පුළුවන් හරි ලස්සන වාක්‍ය ඛණ්ඩයක්. What's going on? What's going on? හතරවෙනි උදාහරණය. How are things going? අපිට මේ වාක්‍ය ඛණ්ඩේ භාවිතා කරන්න පුළුවන් එක්කෝ how are things going කියලා හරි, එහෙම නැත්නම් how are things with you? How are things with you? මේ වාක්‍ය ඛණ්ඩය අපිට යාළුවන් සමග හෝ දන්න අඳුනන ඕනම කෙනෙක් සමග හෝ භාවිතා කරන්න පුළුවන්. How are things going? How are things going with you? How are things going with you? How are things going? පස්වෙනි උදාහරණය. මේක න අපි කවුරුම දන්න WhatsApp. Hey, WhatsApp. මේ WhatsApp කියන එක බොහෝ වෙලාවට භාවිතා කරන්නේ ඉස්සර නම් ඇමරිකන් ජාතිකයන්. දැන් නම් ලෝකේ හැම රටක්ම වගේ මේක භාවිතා කරනවා. What's up? What's up? What's up? පළවෙනි උදාහරණය. How are you feeling? How are you feeling? මේ වාක්‍ය ඛණ්ඩය අපි බොහෝ විට යොදාගන්නේ ඔබ හමු වෙන කෙනා මීට කලින් යම්කිසි අසනීප තත්ත්වයක පසු වුණා නම් හෝ එහෙම නැත්නම් ඔහුට මොනවා හරි ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදු වුණා නම් මේ මෑත අතීතයේදී අන්න ඒ වගේ මොහොතක ඔබ ඒ ප්‍රශ්න ගැන දන්නවා නම් ඔයාලට අහන්න පුළුවන් How are you feeling? How are you feeling today? අන්න ඒ විදිහට. How are you feeling? How are you feeling? How are you feeling, John? How are you feeling? හත්වෙනි උදාහරණය. How is your day been? එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් How is your day going? මේක අපි බොහෝ විට යොදාගන්නේ දවස මැදදී අපිට කාව හරි කෙනෙක් මීට් වුණාම ඒ දවස ඇතුළත ඒ වෙනකන් ආගේ කොහොමද දවස? මොකද වෙන්නේ? අද දවස කොහොමද ගෙවෙන්නේ? අන්න ඒ වගේ අදහස තමයි මේකෙන් කියවෙන්නේ. Dr. Jones, how is your day going? So, Coach, how's your day going? How is your day? ඊළඟ වාක්‍ය ඛණ්ඩය. How is it going? How is it going? මේ වාක්‍ය ඛණ්ඩයත් කලින් කිව්ව වාක්‍ය ඛණ්ඩය වගේම අපිට යොදා ගන්න පුළුවන් වාක්‍ය ඛණ්ඩයක්. ඒකත් ඉංග්‍රීසි භාෂාවේ ඉංග්‍රීසි කතා කරන ජනතාව අතර ඉතාම ප්‍රචලිත වාක්‍ය ඛණ්ඩයක්. How is it going? How is it going? So, how is it going? නවවෙනි උදාහරණය. මේක ඉතාම ප්‍රචලිතව භාවිතා වෙනවා UK වල, විශේෂයෙන්ම ඉංග්ලන්ඩ් වල. Are you all right? Are you all right? එහෙම නැත්නම් කියන්න පුළුවන් You all right? You all right? තවත් කෙටි කරලා එක කියනවා මෙහෙම. All right? All right? Are you alright? You alright? You alright? අපි අවසාන වශයෙන් බලමු කොහොමද ෆෝමල් මීටින් එකකදී යාළුවන් නොවන බිස්නස් අවස්ථාවකදී වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තවක් කෙනෙක් ඔබට අමුත් එක්ක හඳුන්වා දෙන අවස්ථාවේදී අන්න ඒ අමුත්තාට කොහොමද ආචාර කරන ක්‍රමය මේක ඔයගොල්ලෝ හැමෝම දන්නා වෙන්න පුළුවන්. How do you do? How do you do? මෙහිදී ඒකට පිළිතුරක් බලාපොරොත්තු වෙන්නේ නැහැ ඇත්තටම. ඒ පිළිතුර වශයෙන් ලබා දෙන පිළිතුර වෙන්නෙම ආයමත් How do you do? What do you do, Monsieur? What do you do?
අපි අද දවස තුල වාක්‍ය ඛණ්ඩ 10ක් ඉගෙන ගත්ත අලුතෙන්. හැබැයි මේ වාක්‍ය ඛණ්ඩ 10ට අමතරව මෙන්න මේ තිරේ පේනා වගේ විශාල වාක්‍ය ඛණ්ඩ තොගයක් අපිට මේ සඳහා යොදා ගන්න පුළුවන්. අපේ ඊළඟ පාඩමේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ විදිහට how are you හරි how are you doing හරි වගේ වාක්‍ය ඛණ්ඩයකින් සංවාදය පටන් ගත්තාම ඔබ අනිත් කෙනා නම් කොහොමද ඒකට උත්තර දෙන්නේ කියන එක. අපි නැවත හමු ඊළඟ පාඩමෙන්. ඔයගොල්ලන්ට සුබ දවසක්.